දැන් මෙතනදී proposition 1 එකේදී කියන්නේ value of the firm is not affected by the leverage. ඒ කියන්නේ value of the firm එක ගත්තොත් ඒක financial leverage එක නැත්නම් capital structure එකෙන් affect වෙන්නේ නැහැ. ඒ හින්දා leverage එක වැඩි වුණත් අඩු වුණත් ඒක constant. ඒ හින්දා value of the levered firm එක value of the unlevered firm එකට equal වෙනවා. මොකද leverage එකෙන් affect වෙන්නේ නැති නිසා. හරි ඊට පස්සේ proposition 2 එකේදී මම කිව්වා KE එක ගත්තොත් ඒක increase වෙනවා කියලා. ඇයි එයාලට associated risk එක ගත්තොත් debt එක වැඩි වෙනකොට increase වෙන නිසා KE shareholders මොනවද කරන්නේ? එයාලා expect කරනවා risk premium. එතකොට risk premium එකත් මොනවද වෙන්නේ? risk එක වැඩි වෙනකොට වැඩි වෙන නිසා ඒක වැඩි වෙනවා. KE එක වැඩි වෙනවා. හරිද? ඒක තමයි මෙතන KE එකේදී කිව්වේ. හරිද? එතකොට මම එතන කතාවක් කිව්වා අර අපේ value of the firm එක අපි ගන්න කොහොමද cash flows වල present value එක equal වුණාම cash flows වල present value එක අපි ගන්න ඕන මේ cash flows වල present value එක ගන්න ඕන WACC වල discounting එකකින්. හරිද? discount කරන්නේ WACC වලින්. එතකොට WACC constant නම් cash flows ටිකත් constant. එතකොට ඒකේ sum එකනේ firm value එක. එතකොට ඒකත් constant. හරිද? එතකොට දැන් තව දෙයක් තියෙනවා. දැන් බලන්න. අපි කියනවානේ cost of equity එකේ return එක අපි pay කරන්න ඕනේ වැඩියෙන්. මොකද risk එක වැඩි වෙනකොට ඒක වැඩියෙන් pay කරන්න ඕනේ. හරිද? එතනදී අපිට වැඩි amount එකක් pay කරන්න ඕනේ. ඒ debt එක ගත්තාම අපි debt එක වැඩි කරගෙන යනකොට කොහොමද debt එක cheaper than equity. හරිද? debt එක cheaper than equity කියන්නේ debt එක අපි pay කරන්නේ අඩුවෙන් equity වලට වැඩියෙන් pay කරනවා. හරිද? එතකොට එතනදී අපිට කියන්න පුළුවන් debt වැඩි වෙනකොට අපිට advantage එකක් එනවා කියලා. අයි debt is cheaper. එතකොට cheaper in the sense ඒක වැඩි වෙනකොට debt amount එක අපිට advantage එකක් වැඩි වීගෙන යනවා. හරිද? ඒ debt වැඩි වෙනකොට cost of equity එකටත් අපිට premium එකක් pay කරන වෙන නිසා එතන වෙන advantage එක offset වෙනවා cost of equity වලින්. හරිද? එහෙම offset වෙන නිසා තමයි KO එක constant වෙන්නේ. තේරුණාද? ඒක ඒක ආයි කියන්නම් cost of debt එක ගත්තොත් debt is cheaper. හරිද? relatively cheaper than equity. හරිද? එතකොට debt එක වැඩි වෙනකොට අපිට cheaper option එකක් නිසා අපේ advantage benefit එකක් ලැබෙනවා. ඒ වගේම අපි debt එක වැඩි වෙනකොට cost of equity එක ගත්තොත් ඒකත් වැඩි වෙනවා. ඇයි risk එක associate වෙලා තියෙන නිසා යාට premium එකක් pay කරන්න ඕනේ. හරිද? එතකොට අපිට කියන්න පුළුවන් debt එක වැඩි වෙනකොට අපිට අර debt එක cheaper නිසා අපිට advantage එකක් ලැබෙනවා කියලා. ඒ advantage එක අර cost of equity වලට කරන premium එකත් එක්ක offset වෙලා යනවා. ඒ හින්දා අපේ KO එක constant වෙනවා. හරිද? එහෙනම් තව විදියකින් කිව්වොත් KO එක constant වෙන්නේ නම් KE එක debt එකත් එක්ක increase වෙන්න ඕනේ. හරිද? නිකන් හරි KE එක debt එකත් එක්ක increase වුණේ නැත්තම් මොනවද දන්නවද වෙන්නේ? දැන් බලන්න මම කිව්වා KE එක increase වුණේ නැත්තම් අපි හිතමු KD debt එක ගත්තොත් ඒක මොනවාද වෙන්නේ? අඩු වෙනවා. හරිද? අඩු වෙනකොට මොකද ඒක cheaper නේ. ඒක අඩුයිනේ අපිට advantage එකක් තියෙනවා. ඒ advantage එක නිසා අපේ KO එකද මොනවද දන්නවද වෙන්නේ? KO එක අඩු වෙන්න පටන් ගන්නවා. දැන් KD එක ගත්තොත් ඒක අපිට cheap option එකක්. debt එක වැඩි වෙනකොට අපේ අර benefit එකක් තියෙනවා. advantage එකක් තියෙනවා. ඒ advantage එක නිසා අපේ KO එක අඩු වෙන්න පටන් ගන්නවා debt එක වැඩි වෙනකොට. financial leverage එක වැඩි වෙනකොට. මේක අඩු වෙන්නේ නැහැ. මේක constantව තමයි තියෙන්නේ. ඇයි? because මෙයා increase වෙන නිසා. තේරුණාද?
මෙයාගේ ඇඩ්වාන්ටේජ් එක මෙයාගේ ඉන්ක්‍රීස් එක නිසා offset වෙලා මෙයා අඩු වෙන එක නවත්තනවා. මෙයා කන්ස්ටන්ට්ව තියා ගන්නවා. දැන් තේරුණාද? මේක අර ප්‍රොපොසිෂන් 2 එකේ පාර්ට් එක. මතක තියාගන්න ප්‍රොපොසිෂන් 1 එකේදී කියන්නේ හැම වෙලේම අර වැලියු එක ගැන. ප්‍රොපොසිෂන් 2 එකේදී තමයි cost of equity එක ගැන වගේ කියන්නේ. හරිද? මෙතන බලන්න ෆෝමියුලා එකේ ප්‍රොපොසිෂන් 1 එකේදී මේක NOI approach එකෙන් තමයි ඉන්ස්පයර් වෙලා හදලා තියෙන්නේ. හරිද? එතකොට මේක ප්‍රොපොසිෂන් 1 එකේදී value of levered firm එක equal value of unlevered firm. මොකද මෙයාගේ firm value එක not affected by leverage නිසා. ප්‍රොපොසිෂන් 2 එකේදී කියනවා අපේ leverage එක වැඩි වෙනකොට risk එක වැඩි වෙන නිසා shareholdersලා එයාලගේ equity වලට higher return එකක් expect කරනවා. ඒක අපිට ගන්න පුළුවන් මේ විදිහට. ඒ කියන්නේ මේක අපි normal අපේ terms වලින් ගත්තොත් KE equal to KO plus debt divided by equity multiplied by KO minus KD. හරිද? මේක අපේ normal terms අපි මීට කලින් මේවා ගැන කරලා තියෙනවා. KE කියලා කියන්නේ cost of equity ගන්න පුළුවන්. KO cost of capital plus debt divided by equity. Debt to equity ratio එක multiply කරනවා. මෙයා multiply කරනවා KO අපේ cost of capital වලින් KD cost of debt එක අඩු කරාම ගන්න පුළුවන්. මේක තමයි ෆෝමියුලා එක. මේ ෆෝමියුලා එක මතක තියාගන්න. හරිද? හරි. ඊළඟ එකට යමු. අර 16th එක එන්නේ නැද්ද? නෑ ෂන්නා. PDF එකේ මොකක් කර අවුලක් තියෙනවද? මේ PowerPoint එකේ. හරි. දැන් මෙතන බලන්න මම මේ කියලා දුන්නු අර graph එක තමයි මෙතන තියෙන්නේ. අර NOI approach එකට අනුව KOR මෙතන RB කියලා කියන්නේ KD debt එක. හරිද? debt එකේ cost එක constant ඒකට වඩා වැඩි KO එක RO කියලා දාලා තියෙන එක. හරිද? RO අපිට ගන්න පුළුවන් මම ඉස්සෙල්ලාම කියලා දුන්නේ WACC formula එක. අපේ KE එක multiply කරනවා අර ratio එකට plus KD එක multiply කරනවා ratio එකට. ඒක තමයි දීලා තියෙන්නේ මෙතන. ඒ කියන්නේ උඩට එනවා අපිට දැන් weightage of debt එක multiply වෙනවා cost of debt plus weightage of equity multiplied by cost of equity. එතකොට අපිට ගන්න පුළුවන් WACC. හරිද? WACC වලින් පටන් අරගෙන එහෙම්ම වැඩි වෙනවා KE. හරිද? RS මේකට අනුව. ඒක වැඩි වෙනවා. ඒක දැන් අපි කතා කරා ෆෝමියුලා එක දැන් කතා කරපු එක තමයි දාලා තියෙන්නේ. හරිද? ඒකට මේක NOI approach එකෙන් තමයි මේ MM proposition එක අරගෙන තියෙන්නේ. හරිද? ඊළඟ එකට යමු. හරි.
දැන් මෙතනදී බලන්න value of the firm ගත්තොත් මෙතන බලන්න price දෙකක් දීලා තියෙනවා. පළවෙනි pie එකේදී market value of debt එක ගත්තාම තියෙන්නේ half චුට්ටක් තමයි තියෙන්නේ. ඒත් equity එක තියෙන්නේ වැඩි. 35 million debt. ඒත් equity එක 65 million. Total value of the firm 100 million. හරිද? ඒ වගේම දැන් යාළගේ ඊළඟ pie එකේදී debt එක වැඩි 65 million debt. කලින් එකේදී equity එක වැඩි. දැන් equity එක කලින් එකේ equity amount එකට දැන් debt එක තියෙනවා. debt එක වැඩි. equity එක දැන් ගත්තොත් 35 million. head still එයාලගේ firm value එක තියෙනවා 100 million. ඒ කියන්නේ දැන් මෙතන අපිට confirm කරන්න පුළුවන් firm value is not altered by the capital structure. capital structure එක වෙනස් වුණාට firm value එක වෙනස් වෙන්නේ නැහැ. ඒත් මේක assume කරලා තියෙනවා මේක මෙහෙම වෙන්නේ in the absence of market imperfections. market imperfections, tax, bankruptcy ඒවා මුකුත් නැති අවස්ථාවේ තමයි මේ assumptions අනුව තමයි මේක theories ටික කිව්වේ. හරිද? මෙතන කියනවා investors can substitute personnel for corporate financial leverage. හරිද? With personal leverage, shareholders can receive exactly the same return with the same risk. හරි මෙහෙමයි. දැන් හිතමු investors යාළුවට කරන්න පුළුවන් යාළුවගේ personal leverage use කරන්න පුළුවන් for the same return. ඒ කියන්නේ replicate කරන්න returns ටික. ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ මෙහෙම හිතමුකෝ. දැන් shareholder කෙනෙක් ඉන්නවා. ඒ shareholder invest කරලා තියෙන්නේ levered firm එකක. හරිද? sorry unlevered firm එකක් කියලා ගමු. shareholder කෙනෙක් ඉන්නවා. එයා invest කරලා තියෙන්නේ unlevered firm එකක. එයා unlevered firm එකක invest කරාට එයා prefer කරනවා levered firm එකක investment එකකට. හරිද? එයාට දැන් මොනවද කරන්න පුළුවන්? personally අර එයා invest කරලා තියෙන unlevered firm එකේ shares ටිකක් buy back කියන්නේ sell කරලා එයාට cash අරගෙන තව borrowings වගේ personal borrowings අරගෙන එයාට sorry ඒ කියන්නේ දැන් shareholder A කියලා ඉන්නවා කියලා හිතමු. එයා invest කරලා තියෙන්නේ unlevered firm එකක. හරිද? ඒත් එයා prefer කරනවා levered firm එකක්. හරිද? දැන් එයාට කරන්න පුළුවන් unlevered firm එකේ shares ටිකක් එයා sell කරනවා. හරිද? sell කරලා හරිද? ඊට පස්සේ මෙයාට levered firm එකක් නේ prefer කරන්නේ. ඊට අමතරව එයාට කරන්න පුළුවන් debt වගේ buy කරන්න පුළුවන්. ඒ කියන්නේ bonds වගේ buy කරන්න පුළුවන්. එතකොට මෙයාට equity එකත් මෙතනින් එනවා. මෙතන bond එහෙම purchase කරාම මෙතනින් එන්නේ මොනවාද? debt. Same as the levered firm. තේරුණාද ඒක? ඒ කියන්නේ එයාට එයාගේ preference අනුව එයා levered firm එක invest කරලා නැති වුණාට එයාට personal leverage, personal debt use කරලා එයාට replicate කරන්න පුළුවන් returns ටික. හරි. ඒක තමයි මෙතනින් කියන්නේ. දැන් මෙතනදී එයා කරන්නේ මොනවද? bonds purchase කරනවා. Shafia, na mattado compore kiseva. හරි. in